අනේ දැන්වත් නවත්තන්න. මට ගොඩාක් අමාරුයි. ඔය වගේ ගුටි කන්න බෑ. මට බැරිම තැන ආශි කිව්ව වැඩගෙන. ඒත් සනුල්ට කිසිදු තේරීමක් නෑ. යකෙක් වගේ ඇවිත් බඩට පහරක් ගැහුවා. ආශිට හුස්ම ගන්නවත් බැරි වුණා. උඹ මාව මරනවා. සනුල් තාමත් ලෙවුලන ගමන් කිව්වා මම වැරද්දක් කරේ නෑ. ඒත් ඔයා මට මෙහෙම කරනවා මට නම් දැන් ඇති වෙලා තිහින්නේ මන් මේ දුක විඳින්නේ අවුරුදු 5ක් තිස්සේ අමාරුවෙන් වචන ගලපගෙන ආශි කිව්වා. ඔබ වැරද්දක් කරේ නැද්ද එතකොට? මන් වැරද්දක් කරේ නෑ ඒත් ඔයා මට මෙහෙම කරනවා මට නම් දැන් ඇති වෙලා තිහෙන්නේ මේ දුක් විඳින්නේ අවුරුදු 5ක් තිස්සේ අමාරුවෙන් වචන ගලපගෙන ආශි කිව්වා. ඔබ වැරද්දක් කරේ නෑ එතකොට කොහොමද ෆෝන් එකට කෝල් එකක් ආවේ ඔබ කියන්නේ දන්නේ නෑ කියලාද? ඇත්තමයි කියන්නේ මම දන්නේ නෑ. ඒත් මොනතරම් නිර්දෝෂී භාවය ඔප්පු කරන්න හැදුවත් සනුල් කරේම තවත් පහර දෙන එක අන්තිමේදී ආශිට නැගිට ගන්නවත් බැරි වෙනකල් පහර දීලා එනෙක්ස් එක ලොක් කරගෙන යන්න ගියා. ආශී පෙරේරා තනිවෙච්ච යුවතියක්. ඇයට මවපියා නෑදෑයෝ කවුරුත්ම නෑ. ඇය ආදරය කරන්නේ සනුල් ජයවීරට. ඔහුගේ හැසිරීම සිතිප්පිත් නැති එකෙකු වගේ ඇය සනුල් ආශිගේ පළවෙනි ආදරයක්. ඒ නිසා ආශී ගොඩක් ආදරේ බලාපොරොත්තු වුණා. පොඩි කාලේ ඉදන්ම ආශිට ආදරේ කියන වචනය සිහිනයක් වුණාට. ලැබුණම හිතුනේ ලෝකයක් ලැබුණා කියලා. ඒත් තමන් වැරදි බව දැනුනේ මැරි කරලා සතියක් යද්දී. කතාවේ ඉතුරු ටික ඕනේ නම් ලයික් කරලා කොමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න. ඊළඟ කොටසින් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.